හයි යාළුවනේ අද අපි බලමු කොහොමද රසටම මාළු ඩෙවල් එකක් හදාගන්න කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස ඩෙවල් එක හදාගන්න කියලා. මේ දේවල් ටික ලෑස්ති කරගන්න කප්පලා හොදගත්ත මාළු, තක්කාලි, මාළු මිරිස්, ලූණු, තලාගත්ත සුදු ලූණු. භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට මාළු ටික එකතු කරගන්න. මාළු ටික එකතු කරගන්න කලින් මාළු වලට ලුණු එකතු කරන්න. මාළු ටික මේ වගේ රන්වන් පාට වෙනකන් දෙපැත්තම හොඳට බැදගන්න. හොඳට රන්වන් පාට වෙන්න බැදුනම මාළු ටික ලිපෙන් ඉවත් කරගන්න. ඒ භාජනයටම තව තෙල් ටිකක් දාලා රත් වුණාම තලාගත්ත සුදු ලූණු ටික එකතු කරගන්න. සුදු ලූණු ටික රන්වන් පාට වෙන්න බැදීගෙන එනකොට අර පිංචා රම්පේ එකතු කරන්න. ලූණු ටිකත් එකතු කරගන්න. ලූණු ටික ටිකක් බැදීගෙන එනකොට මාළු මිරිස් ටික එකතු කරන්න. ලුණු රසායනෝ එකතු කරගන්න. ලුණු මාළු මිරිස් ටික වෙලාවක් බැදුනම තක්කාලි ටික එකතු කරන්න. කෑලි මිරිස් තේ හැන්දක් එකතු කරගන්න. ගම් මිරිස් තේ හැඳි භාගයක් එකතු කරගන්න. දැන් ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න. දැන් මාළු ටික එකතු කරන්න. සෝයා සෝසුයි තක්කාලි සෝසුයි එකතු කරගන්න. මේ වගේ හොඳට ඔක්කොම බැඳුනම ලිප ඔෆ් කරගන්න. දැන් අපේ මාළු ඩෙවල් එක හරි. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන් යන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.